අද අපි යන්නේ එක ක්ලික් එකකින් වෙබ්සයිට් එකක් හදන්න. ඉතින් ඕගොල්ලොත් මේ lawbird.dev කියන AI වෙබ්සයිට් එකට ආවොත් එහෙම ඕගොල්ලන්ටත් මේකට ඕගොල්ලන්ට අවශ්‍ය කරන විදිහට ඕගොල්ලන්ගේ වෙබ්සයිට් එක ඩිස්ක්‍රයිබ් කරලා එක ක්ලික් එකකින් වෙබ්සයිට් එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට වෙබ්සයිට් එක ගැන අයිඩියා එකක් තියෙනවා. ඒ කියන්නේ වෙබ්සයිට් එකේ හෝම් පේජ් එක මොනවා වගේද, තව වෙන පේජස් මොනවද තියෙන්න ඕනේ, ඒකේ ස්ට්‍රක්චර් එක මොකද්ද, ඔයාලට ඒව ගැන සම්පූර්ණ අයිඩියා එකක් තියෙනවා නම් ඔයාලට තියෙන්නේ මෙතන සම්පූර්ණයෙන් නිකන් ඔයාලට ඕන දේවල් ටික ටයිප් කරලා මෙන්න මෙතන send button එක ඔබන්න විතරයි. ඉතින් ඔයගොල්ලෝ පළවෙනි පාර නම් මේ වෙබ්සයිට් එකේ අනිවාර්යෙන් login වෙන්න ඕනේ. මහලුකු දෙයක් නැහැ. නිකන් Google account එක දීලා login වෙන්න විතරයි තියෙන්නේ. හැබැයි දැන් ඔයාලට සම්පූර්ණ idea එකක් නැහැ කියමු. කොහොමද මේක එක එක pages වෙනස් වෙන්න ඕනේ, මොනවද තියෙනවනේ content, ඔයාලට ඒව ගැන idea එකක් නැත්නම් ඔයාලට පුළුවන් ChatGPT use කරන්න. ඉතින් ChatGPT ට ඇවිල්ලා ඔයා හදන්න යන්නේ මොන වගේ වෙබ්සයිට් එකක්ද කියලා. ඉතින් මම නම් දැන් මේ example එක නිකන් basic idea එකක් තමයි දුන්නේ. restaurant එකේ නම Omar's Lab කියලා. ඊට පස්සේ නිකන් menus ටිකක් add කරන්න, ඊට පස්සේ නිකන් photos ටිකක් add කරන්න, ඊට පස්සේ customer reviews ටිකක් add කරන්න, ඊට පස්සේ ඒගොල්ලන්ට මාත් එක්ක WhatsApp හරහා connect වෙන්න පුළුවන් විදිහට හදන්න. ඔන්න එහෙනම් basic description එක තමයි මම දුන්නේ. මට හරියටම idea එකක් නැහැ මොකක්ද මම හදන්න ඕනේ කියලා. හැබැයි ඔයගොල්ලන් මොකක් කරේ හරියටම idea එකක් තියෙනවා මට මෙන්න මේවා ගත්තා හැදෙන්න ඕනේ කියලා. මෙන්න මේ details තමයි මට මගේ තියෙන්න ඕනේ කියලා. ඒ details ටික දැන් මෙතන menus කිව්වහම ඒ menu ටික මොනවද කියලා කියන්නේ. ඊට පස්සේ මම reviews මොනවද ලියන්න ඕනේ තියෙනවා නම් ඒවා දෙන්න, description එකක් තියෙනවා නම් ඒවා දෙන්න. ඊට පස්සේ තව contact information දැන් WhatsApp number එහෙම දීලා තියන්න. ඒවා හරියට ඒවා පස්සේ වෙනස් කරන්නත් පුළුවන්. හැබැයි පළවෙනි පාරම prompt එක දෙද්දී දීලා තිබ්බොත් වඩාත් ලේසි. ඊට පස්සේ හැබැයි ඔයා අනිවාර්යයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේකේ වෙබ්සයිට් එකේ කිසිම විදිහකින් internal messaging වත් forms වත් කිසිම දෙයක් add කරන්න එපා. මොකද database එකක් අපි implement කරන්න නැහැ කියලා. ඊට පස්සේ කියන්න describe the structure of what it should look like. එතකොට ChatGPT එකෙන් ඔයාලට දැන් ඔයා දුන්න details වලට අනුව මේ විදිහේ ChatGPT මොකක් හරි structure එකක් ඔයන් generate කරලා දෙයි. ඉතින් ඕගොල්ලන්ට already මේ වගේ මොකක් හරි සම්පූර්ණ ඔයගොල්ලෝ හදාගත්ත structure එකක් තියෙනවා නම් මේක කරන්න ඕනේ නැහැ. කෙලින් මේක අර website එකට දෙන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ChatGPT use කරන්න පුළුවන්. ඊට පස්සේ ChatGPT එකෙන් දුන්න එක දිහා බලන්න හොඳයි කියලා හිතෙන විදිහේ තියෙනවද, මොනවා හරි වෙනස් වෙන්න ඕන දේවල් ඒවා මේවා තියෙනවද, වෙනස් වෙන දේවල් තියෙනවා නම් මොනවා හරි copy paste කරලා පොඩ්ඩක් ඔයගලන්ට අවශ්‍ය විදිහට edit කරගන්න. ඉතින් අපිට අවශ්‍ය ටික අපි දැන් copy කරගමු. copy කරගෙන අපි යමු අර website හදන AI එකට. එතනට ගිහිල්ලා ChatGPT copy paste කරොත් එහෙම copy paste කරලා අපිට මුකුත් කරන්න නැහැ. මෙන්න මෙතන මේ send button එක විතරයි ඔබන්න තියෙන්නේ. එතකොට සම්පූර්ණ වෙබ්සයිට් එකම හැදෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයගලන්ට දැන් ඔය පට්ට ලේසි. අර පොඩ්ඩක් ඔයගලන්ට ටයිප් කරන්න පොඩ්ඩක් තියෙයි හරියට එක්ස්ප්ලেইন කරන්න මේ වෙබ්සයිට් එක මොකක්ද කියලා. ඉතින් ඒ ටික ඇරෙන්න ඔයගලන්ට කරන්න තියෙන්නේ එකම එක බටන් එකක් ඔබන එක විතරයි. ඉතින් ඒක එබුවට පස්සේ මේක ජෙනරේට් වෙන්න ඔයගලගේ වෙබ්සයිට් එකේ සයිස් එක අනුව විනාඩි 5ක් 10ක් ඇතුළත වගේ සමහරක් කාට යනවා. පොඩි වෙබ්සයිට් එකක් නම් විනාඩි 5ක් ඇතුළත වගේ හැදෙයි. ඉතින් මේක සම්පූර්ණයෙන් ජෙනරේට් වෙලා ඉවරනාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ පට්ට වෙබ්සයිට් එකක්. මම මුකුත් කිව්වේ නෑ. දැන් අර මම දුන්නා වගේ simple prompt එකකින් වුණත් මේ වගේ පට්ට complex වෙබ්සයිට් එකක් හදා ගන්න පුළුවන්. දැන් ඔයගලන්ට පේනවාද මේක ගොඩක් විදිහට තියා මම කිව්ව විදිහටම මගේ නම මෙත් නිකන් අර Omar's Lab කියන නම දීලා තියෙනවා. ඊට පස්සේ මම පින්තූර ටිකක් දාන්න කිව්වා. මේ පින්තූර හැම ඔක්කොම මේකෙන්ම AI generate කරනවා. මේක පින්තූර එකත් ඇත්තේ නෙමෙයි, මම දුන්නේ ඒවත් නෙමෙයි. ඌම auto generate කරනවා. ඉතින් වලට ඕන නම් මෙයා පස්සේ වෙනස් කරගන්න පුළුවන්. දැනට ඉතින් මේක හොඳයිනේ. මේකේ දැන් එක පාට බලපුවම කියන්නත් බෑ මේක AI image එක. ඉතින් ඔය විදිහට මම කිව්වා reviews ටිකක් දෙන්න කියලා. ඒ වගේ reviews තියෙනවා. ඊට පස්සේ මට contact කරන්න මගේ WhatsApp එකේ තියෙන මේ button එකත් වැඩ කරනවා. මම හිතන්නේ දැන් මේක ඇත්ත number එකක් දුන්නා නම් මේක ඇත්තටම යනවා WhatsApp එකට. ඉතින් මෙතන location එක එහෙම ඔයගොල්ලෝ හරියට දුන්නා නම් ඒවා හරියට වැටෙනවා. දැන් මම මෙතන නිකන් බොරු number එකක් දුන්නා. දැන් මේක වැඩ ගන්න නැත්නම් සාමාන්‍යයෙන් ඇත්ත නම්බර එකක් දුන්නා නම් මේක ක්ලික් කරාම WhatsApp වලට යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන footer එකේ අපිට තව තියෙනවා link වගේක් ඒගොල්ලෝ දීලා මේ ඒගොල්ලෝ add කරපුවා. දැන් මම කිව්වේ නැති ඒවා ඒගොල්ලෝ add කරලා මොකද ඒගොල්ලෝ දන්නවා website එකට මේ වගේ දේවල් ඕනි කියලා. ඉතින් අර ඕගොල්ලන්ට හරියටම මේ වගේ links තියෙනවා නම් ඒ වගේ links දෙන්න පුළුවන්. ඒවා ඕනේ නැත්නම් අර prompt එක දෙද්දි කියන්නේ මේවා add කරන්න එපා කියලා. අන්න ඒ වගේ උන්ට අනවශ්‍ය දේවල් තියෙනවා නම් ඕගොල්ලෝ ඒවා කියන්නේ ඒතර add කරන්නේ නැහැ. දැන් මේකේ නම් මේ හැදිච්ච කියන හැදියා තියෙන ඔක්කොම සම්පූර්ණ single page එකකට. එහෙම නැතුව අපිට වෙන page වලට හදන්නත් පුළුවන්. මම වෙන example එකකුත් පෙන්නන්නම් ඒ වගේ. ඉතින් මේකේ ඔයගොල්ලන්ට කැමති නැති දෙයක් තියෙනවා නම් ඔයගොල්ලෝ ආස නැති දෙයක් තියෙනවා නම් මේක මෙහෙම නෙමෙයි වෙන්න ඕනේ, මට මෙහෙමයි මේක වෙන්න ඕනේ කියලා මොකක් හරි එහෙමයක් තියෙනවා නම් ඒ ඔක්කොම වෙනස් කරගන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. මෙතන ආයිමත් ඔයගොල්ලන්ට වෙනස් වෙන්න ඕන දේ type කරලා
එන්ටර් කරන්න. එතකොට ඒක ආයෙමත් ඒගොල්ලෝ වෙනස් කරලා අප්ඩේට් කරලා දෙනවා page එක. ඉතින් මෙතන එකම ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ ක්‍රෙඩිට් ගන්න. මේක දැන් සාමාන්‍ය අපිට දවසට දෙන ෆ්‍රී ක්‍රෙඩිට් ප්‍රමාණයක් තියෙනවා. ඒක ඉවර වුණාට පස්සේ ආයෙමත් මේකම වෙනස් කරන්න බෑ. මොකද ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා ක්‍රෙඩිට් සල්ලි දීලා ගන්න ඕන එක. ඉතින් ඔයගලන්ට ඕන නම් මේ මොකක් හරි අප්ග්‍රේඩ් කරලා මේ ප්ලෑන් එකක් ගන්න පුළුවන්. ඉතින් මන්නම් කියන්නේ ෆ්‍රී එක ඕනරත් ඇති. මොකද ෆ්‍රී එකෙන් අපිට අත්‍යවශ්‍ය ටික කරගන්න පුළුවන්. ඒක මොනවා හරි කරගන්න බැරි වුණොත් එහෙම ආයෙමත් රෑ 12න් පස්සේ ඊළඟ දවසේ ඇවිල්ලා කරන්න. එතකොට ආයෙමත් ඔයාලට ක්‍රෙඩිට්ස් ටික ඇවිල්ලා දී. ඊට පස්සේ මෙතන තවත් තියෙනවා උඩ එක ඔප්ෂන්ස්. ඔයගොල්ලන් මෙතන මේ ඩිසයින් එකට ගිහිල්ලා තීම් එකේ මොන හරි පාටවල වරම වෙනස් වෙන්න ඕන නම් එහෙම නැත්නම් විෂුවල් ඩීටේල්ස් මේ එක තැන් වල තියෙන අකුරු වෙනස් කරගන්න ඕන නම් නැත්නම් ෆොන්ට් එක වෙනස් කරන්න ඕන නම් සයිස් එක වෙනස් කරන්න ඒ ඔක්කොම කස්ටමයිස් කරගන්න පුළුවන්. ඔයගොල්ලන් කැමති විදිහට මේකෙම ක්‍රෙඩිට් සීන් එකේ හින්දා පොඩ්ඩක් අර වෙලාව ප්‍රශ්නයක් කරනවා. ඔයගොල්ලන්ට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගෙන කෝඩ් එක ඩවුන්ලෝඩ් කරලා ඔයගොල්ලෝ මොකක් හරි කෝඩ් එඩිටර් එකකින් ඔයගොල්ලන්ටම එඩිට් කරගන්නත් පුළුවන් මේ වෙබ්සයිට් එකම යූස් කරන්න නැතුව. ඉතින් කෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න හරිම ලේසි. අපිට තියෙන්නේ මොකක් හරි GitHub එකක් එක කනෙක්ට් කරන්න. GitHub දන්නේ නැත්නම් GitHub කියන්නේ සාමාන්‍ය එකක කෝඩ් එකලඟ ෂෙයා කරගන්න යූස් කරන ප්ලැට්ෆෝම් එකක් වගේ තමයි. ඉතින් GitHub account එකක් නැත්නම් GitHub එකට ගිහිල්ලා ඔයාලට account එකක් හදාගන්න පුළුවන්. මහලුකු දෙයක් නැහැ. නිකන් Google account එක දීලා password එක දීලා normal account එකක් හදන විදිහට තමයි හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනට ඇවිල්ලා මේ GitHub connect කියන එක බලන්න. එතකොට මෙතන තියෙනවා connect project කියලා. එතකොට ඒකේ බුහම ඔයගොල්ලන්ට මෙතන manage organizations කියලායි. එතකොට ඒක ඔබලා මෙතන add මගේ නේද එකක් තියෙනවා. මොකද මගේ connect වෙලා තියෙන හින්දා නැත්නම් ඔයගොල්ලන්ට මෙතන add organization දීලා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ GitHub එක add කරගන්න පුළුවන්. ඉතින් ඒක add කරගත්තාට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට මේක කනෙක්ට් කරන්න පුළුවන්. කනෙක්ට් කරාම මේ විදිහට ඔයගොල්ලන්ගේ ෆයිල්ස් ටික ඔක්කොම ඒක ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. ඊට පස්සේ කනෙක්ට් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ ආයෙමත් ඔයගොල්ලන් GitHub එකට ගිහිල්ලා බැලුවොත් එහෙම GitHub මෙතන repositories තියෙනවා. එතනට ගිහිල්ලා ඔයගොල්ලන්ට චෙක් කරොත් එහෙම උඩින්ම බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ හදපු වෙබ්සයිට් එකේ නමට වෙනම repo එකක් හැදිලා තියෙනවා. ඊට පස්සේ අපි ඒක ඇතුළට ගියොත් එහෙම ඔයගොල්ලන්ට සම්පූර්ණ අර AI එකෙන් ජෙනරේට් කරපු කෝඩ් එකයි ෆයිල් ස්ට්‍රක්චර් එකයි ඔක්කොම මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට අර ඔන්ලයින් අර AI එක යූස් කරලා එඩිට් කරන්න කම්මැලි වගේ නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් කෝඩ් එක ඩවුන්ලෝඩ් කරලා ඔයගොල්ලන්ට කැමති විදිහට මේක එඩිට් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මම කලින් හදාගත්ත වෙබ්සයිට් එකක් අරක යූස් කරලා අර බෙඩ්ඩපු එක්සාම්පල් වලට වඩා මේක ගොඩක් කම්ප්ලෙක්ස්. මොකද මම මේකේ හරියටම ඩීටේල්ස් දුන්නා. මට මොනවද ඕනේ, මොන වගේ පේජස් දෝනේ, මොනවද තියෙනවද කියලා මම හරියටම දුන්නා. ඉතින් මේක ඒතකොට අර මගේ ඔක්කොම හරි ඩීටේල්ස් තමයි මේකේ තියෙන. අර නිකන් මම අර එක්සාම්පල් එකක් දෙන්න වෙන්නේ. ඉතින් ඕගොල්ලොත් ඕගලන්ට ඕන විදිහට ඔක්කොම හරියට දුන්නොත් මේ වගේ ලස්සන පේජ් එකක් හදාගන්න පුළුවන්. මේක දැන් බැලුවොත් එහෙනම් මේක ටුවරිසම් වලට හදපුවා. මේකේ ඔක්කොම ඩීටේල්ස් වරදින්නේ නැතුව හරියටම තියෙනවා. දැන් මේකේ ඔක්කොම දැන් කියොත් එහෙම ටුවර්ස් වලට එහෙම මේකේ ටුවර් එකේ ඔක්කොම ඩීටේල්ස් මේකේ තියෙනවා. මේක දන්නේ නැහැ මම මේකට දුන්න හින්දා මේක දන්නයි ඩීටේල්ස්. ඉතින් ඒ වගේ ඔයගොල්ලන්ටත් හරියටම ඩීටේල්ස් දුන්නොත් ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහට හදාගන්න. ඉතින් මේකේ හැබැයි එකම එක ප්‍රශ්නයක් තියෙනවා මේ lovable AI එක යූස් කරලා හදද්දී. ඒක තමයි මේකේ database එකක් අපිට implement කරන්න බෑ. implement කරන්න පුළුවන්. ඒක අර පොඩ්ඩක් out of scope වගේ. මොකද මේකෙන් සම්පූර්ණ හැදෙන්නේ මේ වගේ front end විතර වට පේන ටික විතරයි මේකෙන් හැදෙන්නේ. කියන්නේ මේ ඔක්කොම වැඩ දැන් මම මේ WhatsApp එකට ගියොත් එහෙම මේක නම් කනෙක්ට් වෙලා නැති හින්දා යන්නේ නැහැ. හැබැයි WhatsApp වල කනෙක්ට් වෙලා තිබ්බොත් එහෙම මං යනවා මේ WhatsApp එකට. ඊට පස්සේ මං email එක ක්ලික් කරොත් එහෙම මට email එකක් යවන්න යනවා. ක්ලික් කරලා යන්න පුළුවන් වගේ දේවල් ඔක්කොම මේකේ වැඩ. හැබැයි මෙතන contact එක අස්සේ form එකක් තිබ්බොත් එහෙම නම පුරවලා ඊට පස්සේ message එක මේ website එක හරහාම යවන්න ගියොත් එහෙම ඒක කරන්න බෑ. මොකද කිසිම back end එකක් මේකේ නැහැ. ඒ කියන්නේ කිසිම database එකක්වත් කිසිම දෙයක් implement වෙලා නැහැ. ඉතින් අර මේකේ data රඳව ගන්න බෑ මේ website එකට කිසිම විදියකින්. ඒක තමයි මේකේ තියෙන ලොකුම මං හිතන්නේ downside එක. හැබැයි ඕගොල්ලන්ට දන්නවනම් දැන් මේක කිසිම කවදාවත් වෙබ්සයිට් එකක් හදලා නැති කෙනෙක්ට මේක අමාරු වුණත් ඔයා database ගැන දන්නවනම් ඔයා කලින් වෙබ්සයිට් හදලා තියෙනවනම් ඔයගලන්ට මේක පට්ටම් පට්ට ලේසි. මේකේ සම්පූර්ණ ඔයගලන්ට මේ සිම්පල් ටික හදලා දෙනවා. ඊට පස්සේ මේකේ ඇතුළාන්තය ඔයගලන්ට පස්සේ ඉම්ප්ලිමන්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මගේ මේ වෙබ්සයිට් එකේ මම ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල්ස් ටික දැන් ඔයගලන්ට මෙතනත් වෙනවා. ඔයගලන්ගේ මොකක් හරි ෆයිල්ස් වල ඩවුන්ලෝඩ් කරගත්තොත් එහෙම ගොඩක් වෙලාවට මේ SRC එක ඇතුලේ තමයි අත්‍යවශ්‍ය මේවා ටික තියෙන්නේ. මෙතන ඔයගලන්ට ඉමේජස් මොන හරි වෙනස් කරගන්න ඕන නම් මෙන්න මේ asset කියන ෆෝල්ඩරේ තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඒක සමහර අපිට images හරි asset හරි මොකක් හරි කියලා වෙනම ෆෝල්ඩරයක් තියෙන්න පුළුවන්. ඔයගලන්ට ෆෝල්ඩරේට ගිහිල්ලා ඒකේ තියෙන images අයින් කරලා
ඒ නමින්ම ඔයගලන්ට අවශ්‍ය ඉමේජස් ටික ඇඩ් කරගත්ත. දැන් ඉතින් කියමු මම මේ යාල සෆාරි ඉමේජ් එක මට වෙනස් කරන්න ඕනේ මට මේක ආස නැහැ කියලා. ඊට පස්සේ ඔය කෝඩ් එක ගැන මුකුත්ම දන්නේ නැතුව ඔයගලන්ට මේක කරන්න ඕන නම් ලේසිම විදිය තමයි මේ ඉමේජ් එකේ නම කොපි කරගෙන රීනේම් කරලා මේකේ නම කොපි කරගෙන අලුත් ඉමේජ් එකක් දානවා ඒ නමින්ම මේක ඩිලීට් කරලා අලුත් ඉමේජ් එක මේ නමින්ම මේකට දැම්මොත් එහෙම ඒක ඔටෝ රීප්ලේස් වෙනවා. හින්දා ඒක අවුලක් නැහැ. ඔයගලන්ට එහෙම නැත්නම් කෝඩ් එක එඩිට් කරන්න පුළුවන් නම් කෝඩ් එකට ගිහිල්ලා කෝඩ් එකෙන් එඩිට් කර ගන්න පුළුවන්. එහෙම දන්නේ නැති අයට මම කිව්වේ එහෙම ඉමේජස් වෙනස් කරන්න පුළුවන් කියලා. මේකේ තවත් තියෙන පට්ටම් පට්ට හොඳ දෙයක් තමයි අපිට පුළුවන් මේකේම පබ්ලිෂ් කරන්න අපේ වෙබ්සයිට් එක. දැන් මෙතන මේ පබ්ලිෂ් කියන බටන් එක එබ්බුවොත් එහෙම මෙතන අපිට පේනවා අපිට කැමති නමක් දීලා අපිට මේක පුළුවන් පබ්ලිෂ් කරන්න. ඉතින් ඔය විදිහට ඔයගලන්ට පුළුවන් මේ වෙබ්සයිට් එක හරහාම ඔයගොල්ලෝ හදාගත්ත වෙබ්සයිට් එකත් පබ්ලිෂ් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට මේ ලින්ක් එක ඕනම තැනක දාලා ඕනම කෙනෙක්ට ගිහින් බලන්න කියන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ හදපු වෙබ්සයිට් එක ඒගොල්ලන්ටත් පේනවා. හැබැයි මේකේ තියෙන එකම අවුල තමයි මෙතන URL එකේ පිටිපස්සෙන් වදින lovable.app කියන එක. ඒක ඔයාලට ප්‍රශ්නයක් නෙමෙයි නම් ඔයාලට වෙබ්සයිට් එක හොස්ට් කරන්නත් පට්ටම් පට්ට ලේසි. ඒක පට්ටම් පට්ට ෆ්‍රී. ඔයාලට මේක හොස්ට් කරලා ඕනම කාලයක් තියන්න පුළුවන්. දන්න තරමින් දැනට නම් මේක සම්පූර්ණයෙන් ෆ්‍රී. ඉතින් ඔයගලන්ට මේ ඉතින් එහෙම නැති වුණත් ඔයගලන්ට වෙන මොකක් හරි හොස්ටිං එකක් කරන්න ඕන නම් ඔයගොල්ලෝ වෙනම සල්ලි කියලා ආරාමයක් කරලා ඔයගලන්ට කෝඩ් එක ඉස්සෙල්ලා පෙන්න විදිහට සිම්ප්ලි ඩවුන්ලෝඩ් කරලා ඔයගලන්ට කැමති සයිට් එකට ඒක අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ මම හිතන්නේ මේ වෙබ්සයිට් එක ගොඩක් යූස්ෆුල් වෙනවා මේ වගේ සිම්පල් පුංචි බිස්නසස් වලට ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක කට්ටියට බෙදා හරින්න, ඒගොල්ලන්ගේ ඩීටේල්ස් බෙදා හරින්න. ඒ වගේ පුංචි දේවල් වලට මේ වෙබ්සයිට් එක මේ AI එක ගොඩක් වැදගත් වෙනවා. ඒකයි එහෙම නැතත් බිගිනර් ඩිවෙලොපර් කෙනෙක්ට වුණත් මේ වගේ වෙබ්සයිට් එකක් හදන්න ගියාම එපා නේද? කලර් එක හදන්නයි ඊට පස්සේ මේ UI එක හදන්නයි ඒ වගේ ගියාම ජීවිතේ එපා නේද? මොකද මම දන්නවා මත් වෙබ්සයිට් එකක් හදන්න ගියාම එපාම වෙන දේ තමයි මේ හරියට align කරන්නයි images add කරන්නයි ඔය ටික කරන්න ගියාම ජීවිතේ එපා වෙනවා. ඉතින් ඔය ටික මේකෙන් ඔක්කොම හදලා දෙන හින්දා ඒ වගේ ඇත්ත ඩිවෙලොපර් කෙනෙක්ට නම් මේක ගොඩක් යූස්ෆුල් වෙන්න පුළුවන්. මොකද ඒකට පස්සේ තමන්ට කැමති විදිහට මේක එඩිට් කරගන්න පුළුවන්. දැන් මේ ටික ඔක්කොම හදලා දුන්නාට පස්සේ සාමාන්‍යයෙන් අර බෑක් එන්ඩ් එක හදාන්න තියෙනවා නම් තව සිකියුරිටි ඊට පස්සේ ඩේටාබේස් ඒ වගේ ඇඩ් කරන්න තියෙනවා නම් ඒවා විතරයි ගන්න තියෙන්නේ. අර ලස්සන කරන සීන් එක ගොඩක් වෙලාවට කරන්න නැහැ. ඉතින් ඒ අතිනුත් මේක පට්ටම් පට්ට හොඳයි. එහෙම නැතත් නිකන් normal user කෙනෙක්ට උනත් තමන්ගේ චූටි අවශ්‍යතා සඳහා මේක පට්ටම් පට්ට යූස්ෆුල්. ඉතින් ඔයගොල්ලොත් එහෙනම් මේක try out කරලා එක එක වෙබ්සයිට් හදලා බලන්න. එහෙනම් තවත් වීඩියෝ එකක් හම්බ වෙනකන් දැනට bye bye.